පුංචි දුවේ පුතේ, ඔබ සියලු දෙනාට දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. චිතුරු පියගැට පෙළ හරහා අපි අද බයිබල් කතන්දර පිටුවෙන් ඉගෙන ගනිමු. කායින් සහ ආබේල්ගේ කතන්දරය. ඒදන් ඔයනින් පිටමන් කළා වූ ආදම්ට සහ ඒවට දාව පුතුන් දෙදෙනෙක් උපන්නා. වැඩිමලා කායින්ද දෙවෙනියා ආබේල්ද විය. කායින් කෙතෙහි වගා කළ අතර ආබේල් ගොවියෙක් විය. ආබේල් දෙවියන් වහන්සේට ඉතා ළඟව සිටියා. ඔහුගේ සත්ව ගොවිපලෙන් කුළුඳුල් බැටළුවා දෙවියන් වහන්සේට පූජා කළා. කායින් ඔහුගේ කෙතේ ආක දමන හොඳ නැති දේවල් දෙවියන් වහන්සේට පූජා කළා. දෙවියන් වහන්සේ ආබේල්ගේ පූජාව ගැන ගොඩාක් ප්‍රසන්න වුණා. මේ නිසා කායින් ආබේල්ට ඊර්ෂ්‍යා කළා. ඉතින් කායින්ගේ මේ තරහව කොපමණද කියනවා නම් කායින් හිතුවා තම සහෝදරයා වන ආබේල්ව මරා දමන්න. දිනක් කායින් ආබේල්ව කෙතට රැගෙන ගොස් ඔහුව මරා දැමුවා. දෙවියන් වහන්සේ කායින්ට කතා කර ඇසුවා, ඔබගේ සහෝදරයා කොහෙද කියා. කායින් පිළිතුරු දෙමින්, මගේ සහෝදරයාගේ රැකවලා මමද කියා ඇසුවා. දෙවියන් වහන්සේ පිළිතුරු දෙමින්, ඔබේ සහෝදරයාගේ ලේවල හඬ මට ඇහෙනවා. ඔබ ඔහුව මැරුවා. ඔබ කරපු මේ අපරාධය නිසා ඔබ ශාප ලද්දෙක් වේවා කියා දෙවියන් වහන්සේ ඔහුට කියනවා. කායින් දෙවියන් වහන්සේ ඉදිරියේ